එතකොට මම ගැන කිව්වොත් මම තරිඳ සෙනවිරත්න මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ෆයිනල් ඉයර් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට දැන් වැඩ කරන් යන ගමන් ඉන්නේ. එතකොට ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකේ කමිටු තමයි මට ඉන්වයිට් කරේ මේ විදිහේ උප්පියක් කරන්න කියලා. සෑහෙන කල් ඉන්වයිට් කරලා ඒ වුණාට මට ටයිම් එකක් හම්බුනේ නැහැ කරන්න. අද ටයිම් එකක් හම්බුණා. ඒකත් එක්ක අපි කරන් යමු වැඩ ටික. මුලින්ම කියන්න ඕන මේ සබ්ජෙක්ට් එක ඇත්තට ලොකු අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. අර ඔයාලට සමහර විට අමාරුයි වගේ දැනෙලා ඇති. මොකද මේ වගේ මේ ඒ කියන්නේ මේකේ තියෙන කන්ටෙන්ට් එක ඔයාලට කලින් කොහෙදවත් අහුවෙලා නැති නිසා. එතකොට හරියට ඉගෙන ගත්තොත් තේරෙනවා මේකේ බොහොම බේසික් දේවල් ටිකක් තියෙනවා. ඔයාලට අමාරුයි වගේ දැනට තේරිලා තියෙනවා නම් ඒකට හේතුව තමයි මේක කලින් ඔයා කොහෙදවත් ඉගෙනගෙන නැති එක. එහෙනම් මේකේ තියෙන මේ හැම ලෙසන් එකකටම උප්පියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඔයාලට එක්සෑම් එකට කලින්. ඊළඟට තව පාස් පේපර්ස් වගේ මට හම්බෙලා තියෙනවා. ඒ ටිකත් මම ටයිම් එක හම්බෙන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දෙන්න. මේ නැත්තම් ඒ කියන්නේ දැන් අපි හිතුව මේ වීඩියෝ එක ඔයාලට තේරුන්නේ නැහැ කියලා මොකුත් මම කියලා දෙන්න මොකුත් තේරුන්නේ නැත්තම් ඔයාලගේ ටයිම් එකයි මගේ ටයිම් එකයි දෙකම අපරාධ වෙන නිසා මේක බලලා ඉවරලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දෙන්න. මේ කොහොමද මොනවද ඇඩ්ජස්ට් වෙන්න ඕන, වීඩියෝ එක තේරුණාද මොකද්ද කියලා ඒක ගැන මට කමෙන්ට් එකක් දෙන්න. ඊළඟට කවින්දුට තෑන්ක්ස් කරන්න ඕන මේ වැඩේ arrange කරලා දුන්නට. හරි එහෙනම් අපි වැඩේට බහිමු. පළවෙනි පාඩම session 1 introduction to organization and management. එතකොට මේකෙදි basically කතා කරන්නේ organization එකක් කියන්නේ මොකද්ද, management කියන්නේ මොකද්ද කියන එක ගැන. ඒ දෙක ගැන තමයි basically කතා කරන්නේ. organization වලට අපි සිංහලෙන් කියනවා සංවිධානයක් කියලා, management කියන්නේ කළමනාකරණය. එතකොට මේ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ, මේ දෙක මොකද්ද, මේ වගේ තියෙන අන්තර්ගතය මොකද්ද කියලා අපි බලන් යමු. learning outcomes ටිකක් තියෙනවා. පළවෙනි වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ organization කියන part එක ඉවර කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කැලේ organization කියන කොටස ඉවර කරන්න. ඊට පස්සේ අපි යනවා management කියන කැලේට. හරි බලාගෙන යමු. මුලින්ම තියෙනවා different context management is exercised in කියලා. ඒ කියන්නේ management කියන එක එක විදිහේ context වල සන්දර්භයන් වල ක්‍රියාත්මක වෙනවලු. එතකොට ඒවට උදාහරණ ටිකක් මම මෙතන ටයිප් කරලා දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. corporate sector එක ගත්තාම ඒකේ management තියෙනවා. ඔය management ඒ කියන්නේ අපිට management කියන එක කියපුවම මතක් වෙන්නේ corporate sector එකනේ. ඒ කියන්නේ business world එකනේ. business වල තමයි management කියන එක ලොකුවටම highlight වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පේන්න තියෙන්නේ. හැබැයි corporate sector එකේ විතර නෙවෙයි, නැත්නම් business world එකේ විතර නෙවෙයි. අනිත් තැන් වලත් මේ management කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ හැමතැනම management කියන එක තියෙනවා. දැන් ඔයා වුණත් management එකක් ඇතුව තමයි ඔයාගේ වැඩ ටික කරන් යන්නේ. management නැහැ කියන්නේ එතන හැම දෙයක්ම අසාර්ථකයි. ඒ වුණාට ඔයා සමහර විට දන්නේ නැතුව ඇති ඔයා management use කරනවා කියලා. හරිනේ. හරි corporate sector එකේ තමයි ලොකුවටම ඔය management කියන එක තියෙන්නේ. ඒ කියන්නේ organisation වල නැත්නම් business sector වල ඒ කියන්නේ පේන්න තියෙන්නේ ලොකුවටම තියෙන එකකින් ඒ කියන්නේ මම අදහස් කරේ පේන්න තියෙන්නේ corporate sector එකේ. හැබැයි government sector එකේ educational දේවල් වල ඊට පස්සේ health care ඔයාලගේ sector එක environment එක සම්බන්ධව තියෙන දේවල් ඔය ඕන එකක් ගත්තාම හැම එකම management කියන එක ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මේ පාඩමේදී කතා කරන්නේ corporate world එකේ නැත්නම් business world එකේ නැත්නම් organization වල කොහොමද management කියන එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම කියවන දැන් අපි බලන්න යන්නේ corporate world එකේ කොහොමද management ක්‍රියාත්මක වෙන්නේ කියලානේ. නැත්නම් business world එකේ නැත්නම් organization වල. එතකොට ඒකට යන්න කලින් අපි මුලින් බලා ගන්න ඕන. මුලින් දැනගන්න ඕන මොකද්ද organization එකක් කියන්නේ කියලා. මෙතන දීලා තියෙනවා definition දෙකක්. නිර්වචන දෙකක් දීලා තියෙනවා මොකද්ද organization එකක් කියන්නේ කියලා. ඒකට එන්න කලින් මම යනවා පහළ slide එකට. ඒක දීලා තියෙනවා organization එකක් නම් ඒක ඇතුලේ තියෙන්න ඕන common features තුනක්. කියන්නේ මොකක් හරි දෙයක් අපේ organization එකක් කියලා identify කරගන්න නම් ඒ දේ ඇතුලේ මෙන්න මේ features තුන තියෙන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි දෙයක් organization එකක් වෙන්න නම් ඒක ඇතුලේ මෙන්න මේ features තුන තියෙන්න ඕන. පළවෙනි එක තමයි people. ඒ කියන්නේ මිනිස්සු ඉන්න ඕන. organization එකක් නම් ඒක ඇතුලේ මිනිස්සු ඉන්න ඕන. ඊට පස්සේ ඒකේ structure එකක් තියෙන්න ඕන. view එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අර order එකක් පිළිවෙලක් තියෙන්න ඕන. structure එකකට හැදිලා තියෙන්න ඕන. සංවිධානයක් නම්. ඒකේ නායකයෙක් ඉන්න ඕනේ. එයා යටතේ ඉන්න කට්ටියක් ඉන්න ඕනේ. එතකොට ඒ නායකයාට කරන්න වැඩ ටිකක් තියෙන්න ඕනේ. ඒ නායකයා යටතේ ඉන්න කට්ටිය ඉන්න ඕනේ. එයාලට වෙනම වැඩ ටිකක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ස්ට්‍රක්චර් එකකට පිළිවෙලකට හැදිලා තියෙන්න ඕනේ ඕගනයිසේෂන් එකක් නම්. ඊළඟ එක තමයි common objective නැත්නම් goal. goal එකක් තියෙන්න ඕන. ඕගනයිසේෂන් එකට common goal එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොදු අරමුණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඕගනයිසේෂන් එක වැඩ කරන්නේ ඒ common goal එක නැත්නම් objective එක achieve කරගන්න. හරිද? එහෙනම් ඕගනයිසේෂන් එකක් නම් ඒක ඇතුලේ මිනිස්සු ඉන්න ඕන. ඒ මිනිස්සු සහ ඒ මිනිස්සුන්ගේ වැඩ ස්ට්‍රක්චර් එකට පිළිවෙලකට හැදිලා තියෙන්න ඕන. එතකොට මේ මිනිස්සු
ස්ට්‍රක්චර් එකකට වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ ඕගනයිසේෂන් එකට තියෙන කොමන් ගෝල් එකක් හරි ඔබ්ජෙක්ටිව් එකක් හරි අචීව් කරගන්න. එහෙනම් මම මේ තුන මුලින් කියලා හිටියේ ඕගනයිසේෂන් එකක් අපි ඩිෆයින් කරද්දී අනිවාර්යයෙන් මෙන්න මේ තුන මේ ෆීචර්ස් තුන ඒ ඩෙෆිනිෂන් එක ඇතුලේ තියෙන්න ඕනේ. දැන් අපි බලමු උඩ තියෙන ඩෙෆිනිෂන් වල මේ ෆීචර්ස් තුන තියෙනවද කියලා. An organization is a collection of two or more people who work together in a structured way to achieve a specific goal or set of goals. මම මේ highlight කරලා තියෙන අර අපි කලින් කතා කරපු features තුන. මේක ඇතුලේ තියෙනවනේ. collection of two or more people. ඒ කියන්නේ organization එකක ඇතුලේ people නැත්නම් මිනිස්සු ඉන්න ඕනේ. structure එකක් ඒක ඇතුලේ තියෙන්න ඕනේ. specific goal ඕගනයිසේෂන් එකට අනන්‍ය වූ නැත්නම් එයාලට අචීව් කරගන්න මොකක් හරි විශේෂ ගෝල් එකක් කියන්නේ අපි කියනවා පරමාර්ථයක් තියෙන්න ඕනේ. ටාගට් එකක් තියෙන්න ඕනේ. හරිනේ අපි අර කලින් කතා කරපු ෆීචර්ස් තුනම මේකේ තියෙනවා. දැන් බලමු මේකේ මොකද්ද තේරුම කියලා. ඕගනයිසේෂන් එකක් කියන්නේ මිනිස්සුන්ගේ එකතුවක් collection of people මිනිස්සු දෙන්නෙක් හරි ඊට වඩා වැඩි ගණනක හරි එකතුවක් who work together එයාලා ඔක්කොම එකට තමයි වැඩ කරන්නේ structured way එකට. ඒ කියන්නේ අර සංවිධාන නැත්නම් අපි ඒකට කියනවා structure view එකකට තමයි එයාලා වැඩ කරන්නේ. පිළිවෙලකට. එයාලා හදාගත්ත පිළිවෙලකට තමයි වැඩ කරන්නේ. මොකටද මේ මිනිස්සු පිළිවෙලකට වැඩ කරන්නේ? To achieve a specific goal or set of goals. එයාලා organization එකේ set කරගත්ත මොකක් හරි ටාගට් එකක් නැත්නම් goal එකක් අරමුණක් පරමාර්ථයක් achieve කරගන්න ළඟා කරගන්න තමයි එයාලා structured way එකට වැඩ කරන්නේ. අන්න එහෙම place එකකට ඒ වගේ ස්ථානයකට අපි කියනවා organization එකක් කියලා. හරිනේ මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. An organization is a deliberate arrangement of people to accomplish some specific purpose. අර කලින් කියපු එකම පොඩ්ඩක් ෂෝට් කරලා තියෙන්නේ. එතකොට ඔයාගෙන් exam එකේදී definition එකක් આવොත් මේ උඩ අපි කතා කරපු definition එක ලියන්න ඒක තමයි ගොඩක්ම නිවැරදි නිර්වචනය. මෙන්න මේ ඔයාලට මේ කටපාඩම් කරගන්න ඕනෙත් නැහැ. මේකේ තියෙන අයිඩියා එක ඔලුවට ගන්න. අයිඩියා එක ඔලුවට අරගෙන අර අපි කතා කරපු ෆීචර්ස් තුන තියෙනවා මේ highlight කරපු. අන්නේ ෆීචර්ස් තුන දාලා ඔයාලට ඕන නිර්වචනයක් හදලා ලියන්නත් පුළුවන්. ඒකට මේ එහෙම හදලා ලියුවොත් ඒ ඩෙෆිනිෂන් එක වැරදි කියන්න බෑ. ඩෙෆිනිෂන් එක නිවැරදි වෙන්න නම් අනිවාර්යෙන් මේ ෆීචර්ස් තුන තියෙන්න ඕනේ. අදහස ඔලුවට ගන්න. ඕගනයිසේෂන් එකක් කියන්නේ මිනිස්සුන්ගේ එකතුවක්. ඒ මිනිස්සු ස්ට්‍රක්චර්ඩ් වේ එකකට වැඩ කරනවා. නැත්නම් ව්‍යුහයකට නැත්නම් ව්‍යුහයක් නැත්නම් පිළිවෙලකට වැඩ කරනවා. එයාලා පිළිවෙලකට වැඩ කරන්නේ එයාලගේ මොකක් හරි ස්පෙસિෆික් ගෝල් එකක් හරි නැත්නම් ඔබ්ජෙක්ටිව් එකක් හරි අචීව් කරගන්න ඕක මතක තියාගන්න. හරි අපි common features ගැන කතා කරා. ඊළඟට අපි යනවා need of organizations. ඊළඟට අපි බලමු needs of organization. Why we need organization. මොකටද අපිට මේ organization කියන ඒවා ඕනේ? පළවෙනි එක තමයි accomplishment of otherwise impossible task. ඒ කියන්නේ තනි මිනිහෙක් විදියට තනිවම ඊට කරගන්න බැරි දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් fulfill කරගන්න organization කියන ඒවා උදාහරණයක් විදියට රටක යටිතල පහසුකම් infrastructure කියන ඒවා develop කරන එක ගත්තාම ඒක තනියම මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට organizations ඕන. තව එකක් ගත්තොත් අපි හිතමුකෝ රටේ නීතිය පවත්වාගෙන යන legal structure එක maintain කරන්න තනි මිනිහෙක්ට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නීතිය හදන්න වෙනම ආයතනයක් තියෙනවා. නීති ක්‍රියාත්මක කරන්න වෙනම ආයතනයක් තියෙනවා. නීතිය කඩ කරන කට්ටියට පනිෂ් කරන්න වෙනම එකක් තියෙනවා. අන්න ඒ වගේ අර තනි මිනිහෙක්ට කරන්න බැරි ටාස්ක් තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් කරන්න organizations ඕන වෙනවා. දැන් education එක ගත්තාම සමහර දේවල් තනි මිනිහෙක්ට තනියම ඉගෙන ගන්න බෑ. අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න organization ඕන. දැන් අපි YouTube එකෙන් දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඒ ඉගෙන ගන්නේ YouTube එක කියන එක organization එක. ඒකෙත් මිනිස්සු ඉන්නවා. එයාලට specific goal එකක් තියෙනවා. එයාලා structured way එකකට තමයි වැඩ කරන්නේ. හරි ඊළඟ එක තමයි provision of means to achieve human needs. provision of means to achieve human needs. මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතා හා වමනා ඉටු කරගන්න organization ඕන වෙනවා. මොනවද මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා හා වමනා කියන්නේ? මුලින් අපි බලමු මොනවද human needs කියන්නේ. අවශ්‍යතා හා වමනා කියන්නේ human needs and wants. මුලින් බලමු අපි needs කියන්නේ මොනවද කියලා. needs කියන්නේ මිනිහෙක් විදියට ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම fulfill කරගන්න ඕන දේවල්. උදාහරණයක් විදියට ඇඳුම් ඊට පස්සේ නිවාස ඊට පස්සේ ආහාර ඕවා තමයි බේසික් හියුමන් නීඩ්ස් කියලා කියන්නේ. බේසික් හියුමන් නීඩ්ස් තුනක් තියෙනවා ඇඳුම් නිවාස ආහාර. ඒ තුන නැති වුණොත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් බල්ලෙක් පූසෙක් ක්‍රීලෙක් හරි ඒ වගේ ජීවත් වෙනවා නම් ඇඳුම් ඕනේ නැහැ. ආහාර විතරයි ඕන. නිවාස ඕනෙත් නැහැ. අනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මිනිහෙක් විදිහට ජීවත් වෙනවා අර තුන අනිවාර්යෙන්ම ඕන. එතකොට අන්න ඒ වගේ දේවල් ෆුල්ෆිල් කරගන්න
ඕගනයිසේෂන් ඕන. දැන් අපිට ඇඳුමක් ඕනේ වුණොත් එහෙනම් අපි ගන්න මොකක් හරි ෂොප් එකකට ගිහලානේ. ඒ ෂොප් එක ඇවිල්ලා ඕගනයිසේෂන් එක. අපිට බඩගින්නක් ඇතුනොත් නැත්නම් අපිට ඕන මොනවා හරි කෑම ಜಾති මොනවා හරි ඕනේ වුණොත් ඒව ගන්න අපි යන්නේ මොකක් හරි මේ සුපර් මාකට් එකකට හරි මොකක් හරි ඒ වගේ එකකට. අනේ ඒ වගේ දේවල් ඇවිල්ලා ඕගනයිසේෂන්. එතකොට ඔය human needs මේ බේසිකලි තියෙන තුනයි. ඇඳුම්, ආහාර, නිවාස. දැන් අර සොසයිටි එක කම්ප්ලෙක්ස් වෙලා තියෙනවා, තියුණු වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ human needs විදිහට තව දේවල් ඇඩ් වෙලා තියෙනවා. এডুকেෂන් එක, ඊළඟට තව සේෆ්ටි එක, ඊට පස්සේ තව අපිට කරන්න පුළුවන් කමියුනිකේෂන්, තව විනෝදය, ඔන්න ඔය වගේ දේවල් තව මේ කියන්නේ අද වෙනකොට ඇඩ් වෙලා තියෙනවා මේ human needs විදිහට. ඒ කියන්නේ ඒකත් දැන් ටික ටික වර්ධනය වෙගෙන ඉන්නේ. සොසයිටි එක කම්ප්ලෙක්ස් වෙනවත් එක්ක. එතකොට මම කලින් කිව්වනේ needs එක්කම යන තව වචනයක් තියෙනවා කියලා wants. උවමනා. උවමනා කියන්නේ මෙන්න මේ needs fulfill කරගන්න එක එක ක්‍රම. දැන් උදාහරණයක් විදිහට ආහාර කියන need එක ගත්තාම ඒක fulfill කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ wants ගොඩක් තියෙනවා. මොනවද? ඉන්දියාප්ප, පාන්, පිට්ටු, රොටි, පීට්සා, අන්න ඒ වගේ එක එක මේ ක්‍රම වලට අපිට ඒක fulfill කරගන්න පුළුවන්. අන්න ඒ වගේ එක එක ක්‍රම වලට තමයි උවමනා කියලා කියන්නේ. ඇඳුම් කියන අවශ්‍යතාවය ගත්තොත් ඒක සපුරා ගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. ඒවට අපි උවමනා කියලා කියනවා. උදාහරණ විදිහට කිව්වොත් එහෙම සරම්, කමිස, පලිසම්, අන්න ඒ වගේ දේවල්. එතකොට ඔය අවශ්‍යතාව හා උවමනා සම්පූර්ණ කරගන්න අපිට ඕගනයිසේෂන් කියන එක ඕන වෙනවා. ඊළඟ එක තමයි ඕගනයිසේෂන් create and perceive knowledge. knowledge එක generate කරන්න, knowledge එක ලබා ගන්න අපිට ඕගනයිසේෂන් කියන ඒවා ඕනේ. හොඳම උදාහරණය තමයි අපි ඉන්න යුනිවර්සිටි එක. යුනිවර්සිටි එක කරන්නේ මොකද්ද? knowledge එක create කරලා ඒක ළමයින්ට දෙන එකනේ කරන්නේ. එතකොට යුනිවර්සිටි කියන්නේ ඕගනයිසේෂන් එකක්. ඉස්කෝලේ කියන්නේ ඕගනයිසේෂන් එකක්. ඒකෙන් කරන්නේ මොකද්ද? ඒ ඉස්කෝලේ ඉන්න ළමයින්ට knowledge එක දෙන එක. දැන් අපි ඉන්නේ knowledge economy එකක් උඩ. නැත්නම් information economy එකක් උඩ. වැඩිපුරම knowledge එක තියෙන්නේ කා ළඟද? එයා තමයි ලෝකේ පාලනය කරන්නේ අද වෙනකොට. එයා තමයි powerfulම person knowledge එක. එතකොට මේ විදිහට මේ knowledge එක create කරන්න නැත්නම් generate කරන්න ඒක ලබා ගන්න අපිට organizations ඕන වෙනවා. ඊළඟ එක තමයි organizations make the whole society. මුළු සමාජයම හදලා තියෙන්නේ මොන වගේද? හැදිලා තියෙන්නේ මොන වගේද? organization වලින්. දැන් society එකේ තියෙන එක එක දේවල් ගත්තාම පන්සල්, ඊට පස්සේ ඉස්කෝල, කැම්පස් එක, තව එක එක කඩවල්ද, සුපර් මාකට්, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ඔය මොන දේ ගත්තත් ඒ හැම දෙයකම තියෙන්නේ ඕගනයිසේෂන් කියන දේ. සංවිධාන තමයි තියෙන්නේ. සංවිධාන තමයි ඔය සොසයිටි එකේ තියෙන හැම දෙයක්ම කරන්නේ. බැරි වෙලා හරිය සංවිධාන කියන જાතිය නැති වෙලා ගියොත් එහෙම සොසයිටි කියලා එකක් නැති වෙනවා. ඒකනේ මිනිස්සුන්ට විතරක් සොසයිටි එකක් තියෙන්නේ. අනිත් සත්තුන්ට සොසයිටි එකක් නැති වෙන්න හේතුව තමයි එයාලට ඕගනයිසේෂන් කියලා මේ જાතියක් නැහැ. එයාලට ස්ට්‍රක්චර්ඩ් වේ එකකට වැඩ කරන්න බෑ. එතකොට එයාලගේ කොමන් ගෝල් එකක් නැහැ. එයාලට හිතන්න බෑ. අන්න ඒ හේතු හින්දා එයාලට ඕගනයිසේෂන් එකක් හදාගන්න බෑ. ඕගනයිසේෂන් එකක් හදාගන්න බැරි නිසා එයාලට සොසයිටි එකක් හදාගන්න බෑ. එතකොට මේ සොසයිටි එක දුවන්නේ මෙන්න මේ ඕගනයිසේෂන් උඩ. හරි. මම හිතනවා මේ පොයින්ට්ස් ටික තේරෙන්න ඇති කියලා. ඊළඟට බලනවා මොකක්ද බිස්නස් එකක් කියන්නේ කියලා. What is a business? A business is any economic activity carried out to satisfy human needs and wants. මොකක්ද එන බිස්නස් එකක් කියන්නේ? ආර්ථික ක්‍රියාකාරකමක් මොනවා කරනද? මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා satisfy කරන, fulfill කරන, සම්පූර්ණ කරන. අපි කලින් කතා කරා මොනවද අවශ්‍යතා හා වුවමනා කියන්නේ කියලා. human needs and wants කියන්නේ මොනවද කියලා කතා කරා. මෙතෙන්දී අපි බලමු මොකද ආර්ථික ක්‍රියාකාරකමක් කියලා කියන්නේ. ආර්ථික ක්‍රියාකාරකමක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ගත්තාම ඒවා අපි fulfill කරන්නේ goods and services හරහා. නැත්නම් භාණ්ඩ හා සේවා භාවිතයෙන් තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා සම්පූර්ණ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇඳුම් කියන අවශ්‍යතාවය ගත්තාම ඒකට අදාළ වෙන වුවමනාවක් අපිට ගන්න පුළුවන් කමිස කියලා. ඇඳුම් කියන අවශ්‍යතාවය ගත්තාම ඒක fulfill කරගන්න අපි use කරන වුවමනාවක් අපිට ගන්න පුළුවන් කමිස. ඒ වුවමනාව අපි සම්පූර්ණ කරන්නේ මොකක් හරි භාණ්ඩයකින් නේ. කමිසය කියන වෙන භාණ්ඩයකින්. ඒ කියන්නේ නිල් පාට කමිසයකින්, කහ පාට කමිසයකින්, නැත්නම් රතු පාට කමිසයකින්, තිත් තියෙන කමිසයකින්, කොළ එක නැති කමිසයකින් නේ. අන්න ඒ වගේ. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා අපි fulfill කරන්නේ මේ භාණ්ඩ හා සේවා භාවිතා කරලානේ. ඒතකොට ඉකොනොමික් ඇක්ටිවිටි එකක් කියලා කියන්නේ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, ඒවා බෙදා හැරීම, නැත්නම් පාරිභෝගිකයට පරිභෝජනය කරන්න අවස්ථාව සැලසීම යන මෙන්න මේවට අදාළ ක්‍රියාකාරකම් වලට ඇක්ටිවිටීස් වලට තමයි අපි ඉකොනොමික් ඇක්ටිවිටි කියලා කියන්නේ. ප්‍රොඩක්ෂන්, ඩිස්ට්‍රිබියුෂන්, කන්සම්ප්ෂන්. මොනවද?
goods or services. ඒ තුනම අපිට කියන්න පුළුවන් products කියලා. හරිද? එහෙනම් මේවට අදාළ ක්‍රියාකාරකම් වල තමයි economic activity කියලා කියන්නේ. එතකොට මේ business කියන එකේ තේරුම අපි broad area එකකින් ගත්තොත් මේ definition එක අපිට මෙහෙම කියන්න පුළුවන්. business එකක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, පාරිභෝගිකයා වෙත ළඟා කිරීම හා සම්බන්ධ කටයුතු කියලා කියන්න පුළුවන්. එතකොට මම අර දිග වචන දැම්මේ මොකේද? මෙන්න මේ economic activity එක කියන වචනේ වෙනුවට. එතන දිගට යන්න ඕනේ නැහැ. ඔයාලට තේරුම් ගන්න ඕනවට මම කිව්වේ. මේ විදිහට ඒක මතක තියාගන්න. දැන් යට definition එකේ දීලා තියෙනවා මේ business කියන definition එකයි අර අපි උඩ කතා කරපු organization එකේ දී කතා කරපු definition එක දෙකම එකට එකතු කරලා business organization කියලා වෙනම definition එකක් දීලා තියෙනවා. A business organization is a collection of individuals and deliberate structured entity which produce goods and services utilizing limited resources to achieve its specific goals and objectives. මොකක්ද එන business organization එකක් කියන්නේ? මේ definition එක ඇතුළේ තියෙන මේ business කියන definition එකේ organization කියන definition එකේ දෙකම එකතුවා. Collection of individuals and deliberately structured entity which produces goods and services utilizing limited resources to achieve its specific goals and objectives. business organization එකක් කියන්නේ ඒකට තියෙන specific නැත්නම් business organization එකට තියෙන specific goals හරි objectives හරි achieve කරගන්න ඒ organization එකේ තියෙන limited resources use කරලා නැත්නම් utilize කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න structured way එකකට හැදුණු මිනිස්සුන්ගේ එකතුවකට තමයි business organization එකක් කියලා කියන්නේ. අර කලින් අපි කතා කරපු නිර්වචන දෙක එකට එකතු කරලා තමයි මෙතන තියෙන්නේ. හරිද? හරි. මම හිතනවා ඒ ටික තේරෙන්න ඇති කියලා. මෙතන දීලා තියෙනවා apply to all organization. ඒ කියන්නේ organization ගත්තාම ඒ වගේ අරමුණු ඇත්තට මෙතන මේ තියෙන අරමුණු නැත්නම් මේ goals objectives මොනවද කියලා. පළවෙනියටම organizations තියෙන්න පුළුවන් profit එක තමන්ගේ goal එක objective එක කරගත්ත. ඒ කියන්නේ profit maximize කරන එක. ලාභය උපරිම කරන එක තමයි එයාලගේ target එක අරමුණ. එයාලා වැඩ කරන්නේ ඒකට. එයාලා ඒකට තමයි තමන්ගේ limited resources use කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා structured way එකට මිනිස්සුන්ව හසුරවන්නේ profit maximize කරන්න. සමහර අය ඉන්නවා profit maximize කරන්න නෙවෙයි. එයාලා social well being එක වෙනුවෙන් නැත්නම් සමාජ සුබ සාධනය වෙනුවෙන් තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ. තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. සමහර අය ඉන්නවා එයාලා මේ profit එකවත් සමාජ සුබ සාධනයවත් නෙවෙයි. එයාලා මොකක් හරි ක්‍රියාකාරකමක් කරන් යනවා. සමහර විට ඒකෙන් profit හම්බෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. හරිද? හරි. ඊළඟ එක තමයි basis for classification of business organization. මේ business organization කියන ඒවා අපිට classify කරන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන්. එහෙම වර්ග කරන්න පාවිච්චි කරන්න පුළුවන් basis ටිකක් තමයි මෙතන දීලා තියෙන්නේ. මේ basis අනුව කොහොමද අපි business organizations වර්ග කරන්න කියලා බලමු. පළවෙනි එක තමයි objective. objective එක අනුව අපිට organization වර්ග කරන්න පුළුවන්. මොන organizations? business organization. එතකොට objective එක කියන්නේ මොකද්ද? objective එක කියන්නේ අරමුණ. ඒ කියන්නේ මොකක් වෙනුවෙන්ද organization එක ක්‍රියාත්මක වෙන්නේ? organization එක පටන් ගත්තේ මොකක් වෙනුවෙන්ද කියන එක උඩ අපිට organization වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි profit oriented organization and non profit oriented නැත්නම් not for profit. නැත්නම් අපි කියනවා ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත්ත ව්‍යාපාර. නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, නැත්නම් සුබ සාධනය වෙනුවෙන් තියෙන ව්‍යාපාර. ඔය දෙක තමයි objective එක අනුව business classify කරනකොට අපිට වෙන් කරන්න පුළුවන්. profit oriented businesses, non profit oriented businesses. නැත්නම් not for profit businesses. හරිද? ඔය දෙක තමයි පළවෙනි classification එක. එතකොට යාලා වැඩ කරන්නේ profit oriented අය හැමතිස්සෙම try කරන්නේ තමන්ගේ profit එක maximize කරන්න. ඒ කියන්නේ තමන්ගේ business එකේ තියෙන expenses වලට වඩා income එක වැඩි කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. revenue එක වැඩි කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. කොහොමද profit එක හොයන්නේ? business එක profit එක හොයන්නේ income එකෙන් අඩු කරනවා. income එකෙන් අඩු කරනවා මොකද්ද? එන expenses අඩු කරනවා. එහෙම තමයි අපි profit එක හොයන්නේ. එතකොට මෙතන ධනාගයක් ආවොත් positive වගයක් ආවොත් ඒක ඇවිල්ලා profit එකක්. negative වගයක් ආවොත් ඒකට අපි කියනවා loss එකක් කියලා.
දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඉන්කම් එක 100යි මිලියන 100යි මේ ව්‍යාපාරේ ඉන්කම් එක 100යි එක්ස්පෙන්සස් ගිහින් තියෙනවා 90ක්. එහෙනම් ප්‍රොෆිට් එක කීයද? 10යි. ඒ පොසිටිව් ඉලක්කමක් නෑ. බැරි වෙලා හරි මෙතන ආවොත් එහෙම අපි හිතමුකෝ එක්ස්පෙන්ස් එක එනවා 109ක් කියලා. එහෙනම් මොකද? එහෙනම් මේ ව්‍යාපාරය රුපියල් මිලියන 9ක ලොස් එකක් තමයි මේ earn කරලා තියෙන්නේ. ලොස් එකක් තියෙන්නේ. එතකොට දැන් මම හිතනවා මොකක්ද ප්‍රොෆිට් එක කියන්නේ මොකද්ද ලොස් එක කියන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇති. එතකොට මේ ප්‍රොෆිට් ඔරියන්ටඩ් ඕගනයිසේෂන්ස් හැමතිස්සෙම try කරන්නේ මෙන්න මේ ඉන්කම් එක වැඩි කරලා හරි නැත්නම් මේ එක්ස්පෙන්සස් අඩු කරලා හරි තමන්ගේ ප්‍රොෆිට් එක වැඩි කරන්න. එතකොට not for profit organizations මොකද කරන්නේ? එයාලා මේ ප්‍රොෆිට් එක කන්සර්න් කරන්නේ එයාලා මොකක් හරි වෙන සමාජය වෙනුවෙන් තමයි එයාලා වැඩ කරන් යන්නේ. එයාලට ප්‍රොෆිට් හම්බුනත් එකයි නැතත් එකයි. හරිනේ. හරි. ඊළඟ එක තමයි ප්‍රොඩක්ට් එක බේස් කරගෙන කොහොමද ඕගනයිසේෂන්ස් ක්ලාසිෆයි කරන්න කියන එක. ප්‍රධාන වශයෙන් ඕගනයිසේෂන් වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන් ප්‍රොඩක්ට් එක බේස් කරගෙන. එකක් තමයි මේ ප්‍රොඩක්ෂන් ඕගනයිසේෂන් අනිත් එක සර්විස් ඕගනයිසේෂන්. ප්‍රොඩක්ෂන් ඕගනයිසේෂන් කියන්නේ goods ප්‍රොඩියුස් කරන ඕගනයිසේෂන්. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ඕගනයිසේෂන්. අනිත් එක තමයි සර්විස් ඕගනයිසේෂන්ස්. එයාලා සර්විස් එකක් තමයි ප්‍රොවයිඩ් කරන්නේ. සේවාවක් තමයි සපයන්නේ. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයි සේවා සපයන ව්‍යාපාරයි. හරිද? භාණ්ඩ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් ස්පෘශ්‍ය දේවල්, tangible දේවල් වලට තමයි භාණ්ඩ කියලා කියන්නේ. කියන්නේ මොබයිල් ෆෝන් එකක් ගත්තාම ඒක tangible අල්ලන්න පුළුවන්. ඒක අපිට ස්ටෝර් කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්. ඒක අපිට සමජාතීයව නිෂ්පාදනය කරන්න පුළුවන්. කියන්නේ දැන් ෆෝන් එකක් අපිට එක විදිහටම හදන්න පුළුවන්. හැබැයි සර්විස් එකක් ගත්තාම සර්විස් එකේ ඔය කියපු ලක්ෂණ එකක්වත් නැහැ. අපිට සර්විස් එකක් අල්ලන්න බෑ. දැන් මම ඔයාලට මේ අපි හිතමුකෝ මම ඔයාලගේ ටීචර් කියලා. මම ඔයාලට උගන්වන එක ඔයාලට අල්ලන්න බෑ. ඒක tangible නෑ. ඒක සර්විස් එකක්නේ. දැන් ඔයා කොණ්ඩේ කපන්න ගියාම ඒ කොණ්ඩේ කපන එක සර්විස් එකක්. ඔයාලට කොණ්ඩේ කපන එක අල්ලන්න බෑනේ. කොණ්ඩේ අල්ලන්න පුළුවන් වුණාට. කොණ්ඩේ අල්ලන්න කෙනා අල්ලන්නත් පුළුවන්. හැබැයි ඒ සර්විස් එක අල්ලන්න බෑ. ඒ සර්විස් එක ගබඩා කරලා තියන්නත් බෑ. ඔයාලට කොණ්ඩේ කපන එක ගබඩා කරලා තියන්න බෑනේ. පස්සේ කපා ගන්නම් කියලා. එහෙම බෑ. ඒ වෙලාවෙම කන්සම්ප්ෂන් කරන්න ඕන කරනවා. ඒක සමජාතීයව හදන්නත් බෑ. දැන් ඔයාගේ කපන කට් එක මම කපුවොත් එහෙම ගිහිල්ලා ඒ කට් එක වෙනස් වෙනවා. අර ඔයාගේ කපපු විදිහටම මට ගන්න බෑ. නේ? මම හිතනවා goods and services අතර වෙනස තේරෙන්න ඇති. එතකොට product කියන්නේ මේ භාණ්ඩ හා සේවා වලට කියන පොදු නම. නිෂ්පාදිත කියලා අපි කියනවා. නිෂ්පාදිත. එතකොට මේ product එක බේස් කරගෙන organization කොහොමද classify කරන්න කියලා ගත්තොත් goods production organization and service provide organization. ඔය දෙක තමයි තියෙන්නේ mainly. ඊළඟ එක තමයි ownership එක අනුව කොහොමද අපිට organization business organization classify කරන්න පුළුවන් කියන එක. ownership එක කියන්නේ අයිතිකාරයා කවුද කියන එක අනුව. එතකොට මෙතෙන්දී ඇත්තටම බලන්නේ who is the investor. කවුද මේ business organization එකට invest කරලා තියෙන්නේ? කවුද capital එක දාලා තියෙන්නේ? කවුද ප්‍රාග්ධනය යොදලා තියෙන්නේ? ඒක අනුව තමයි අපිට මේක වර්ග කරන්න පුළුවන්. එතකොට එහෙම වර්ග කරපු business organizations මෙතන හතරක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි sole proprietorship. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. මේ තනි පුද්ගල ව්‍යාපාර වලට ඉන්වෙස්ට් කරන්නේ කවුද? තනි පුද්ගලෙක්. කවුරු හරි කෙනෙක් තමන් ගාව තියෙන සල්ලි ඉන්වෙස්ට් කරලා බිස්නස් එකක් පටන් යනවා. මේ පටන් අරගෙන කරන් යනවා නම් තනියම ඒකට අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. sole proprietorship. ඔය සිල්ලර කඩ අන්න ඒ වගේ දේවල් වලට අපිට කියන්න පුළුවන් තනි ව්‍යාපාරයක් කියලා. ඊළඟට partnership වලට අපි කියනවා හවුල් ව්‍යාපාර. පුද්ගලයෝ දෙන්නෙක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි ප්‍රාග්ධනය යොදලා නැත්නම් තමන්ගේ කැපිටල් එක ඉන්වෙස්ට් කරලා මොකක් හරි බිස්නස් එකක් කරන් යනවා නම් ඒකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් පාර්ට්නර්ෂිප් එකක් කියලා. හැබැයි මේකේ ඉන්න පුළුවන් අර පාර්ට්නර්ස්ලාගේ ලිමිට් එකක් තියෙනවා. අවමය දෙන්නයි උපරිමේ 20යි. 20ට වඩා වැඩි වුණොත් එimhe ඒක කෝපරේෂන් එකක් වෙනවා. කෝපරේෂන් එකක් විදියට ලියාපදිංචි කරන්න ඕන. මොකද්ද කෝපරේෂන් එකක් කියන්නේ? ඊළඟ එක මේ කෝපරේෂන් එකක් විදියට ලියාපදිංචි කරන්න ඕන, රෙජිස්ටර් කරන්න ඕන. කෝපරේෂන් එකක් කියන්නේ කම්පැනි වලට ලිමිටඩ් කම්පැනි කියලා තියෙන්නේ. සීමා සහිත සමාගම. අන්නේ සීමා සහිත සමාගමක් වෙනවා මේකේ පාර්ට්නර්ෂිප් එකේ 20ට වඩා වැඩි වුණොත් එහෙම. හරිද? හරි. ඒක පාර්ට්නර්ෂිප් එකේ කවුද ඉන්වෙස්ට් කරන්නේ? පුද්ගලයෝ දෙන්නෙක් හරි sorry අඩුම මේ අවම වශයෙන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්වෙස්ට් කරන්න ඕන. එහෙම නැත්නම් උපරිම 20ක්. කෝපරේෂන් නැත්නම් කම්පැනිස් කියන්නේ සීමා සහිත සමාගම් කියලා අපි කියනවා ඒවට. මේවා ගත්තාම මේ වගේ අයිතිකාරයෝ විදිහට නැත්නම් ඕනර්ස්ලා විදිහට අපි ගන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒ කියන්නේ කොටස්කරු. අහලා තියෙන කොළඹ කොටස් වෙළඳපොළ ස්ටොක් මාකට් එක ගැන. ඔය ස්ටොක් මාකට් එකේ මේ කෝපරේෂන් වල නැත්නම් කම්පැනි වල තියෙන ෂෙයාර්ස් විකුණනවා. කොටස් විකුණනවා. අන්න ඒවා මිලට අරගෙන නැත්නම් ඒ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා එන අයට තමයි ඔය කොටස්කාරයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ සල්ලි දීලා ඔය කඩේ බඩුවක් ගන්නවා වගේ මේ කෝපරේෂන් වල තියෙන කොටස් වෙළඳපොළෙන් අපිට මිලට ගන්න පුළුවන්. ඒ කොට කවුරු හරි කෙනෙක්
මොකක් හරි කෝපරේෂන් එකකට අදාළව නැත්නම් මොකක් හරි කම්පැනි එක කොටස් මිලට ගත්තොත් එයා ඒ කම්පැනි එකේ ඉන්වෙස්ටර් කෙනෙක් වෙනවා. ආයෝජකයෙක් වෙනවා. නැත්නම් ඕන කෙනෙක් වෙනවා. අයිතිකාරයෙක් බවට පත් වෙනවා. හරිද? ඊළඟ එක තමයි ගවර්න්මන්ට් ඕගනයිසේෂන්, බිස්නස් ඕගනයිසේෂන්. රජය තමන්ගේ ප්‍රාග්ධනය යොදලා කරගෙන යන ව්‍යාපාර තියෙනවා. එතකොට ඒ වගේ අයිතිය හම්බෙන්නේ රජයට, ඕනර්ෂිප් එක හම්බෙන්නේ රජයට. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඔය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඔය රජයේ තියෙන එක මේ ඕගනයිසේෂන් ගන්න පුළුවන්. ළඟම අන්න ඒක. හරි ඊළඟ එක තමයි ස්කේල් එක. ස්කේල් එක කියන්නේ මොකද? අපි සිංහලෙන් කියන පරිමාණය කියන. පරිමාණය අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ස්මෝල් ස්කේල්, මීඩියම් ස්කේල්, ලාර්ජ් ස්කේල්. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. නැත්නම් මේක කොටස් දෙකකට බෙදන්නත් පුළුවන් ඕන නම්. සුළු හා මධ්‍ය පරිමාණ කියලා එකක් ගන්න පුළුවන්. මහා පරිමාණ කියලා අනිත් එක ගන්න පුළුවන්. කොහොම දැම්මත් ඒකේ වැරද්දක් නැහැ. මම මෙතන ලේසි වෙන්න තුනකට බෙදුවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ්. ඔයාලා ලෙක්චර් එකේදී කිව්වේ දෙකකට නම් දෙකක් කියලා ලියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ලිව්වා කියලා වැරදි කියන්න බෑ කාටවත්. හරිද? හරි. එතකොට ස්කේල් එක කියන්නේ මොකද්ද? පරිමාණය. නැත්නම් අපිට කියන්න පුළුවන් සයිස් එක. බිස්නස් ඕගනයිසේෂන් එකේ සයිස් එක. මොකද්ද සයිස් එක? අන්න ඒක අනුව තමයි මේ බෙදලා තියෙන්නේ. එතකොට මේ ස්කේල් එක තීරණය කරන්න පුළුවන් නිර්ණායක ටිකක් තියෙනවා. ඒවා නම් ඔයාලා ලොකුවට ඕනේ නැති වෙයි. මම නිකන් මෙන්ෂන් කරන්න, නිකන් දැනගන්න. ඕනනම් නෝට් එකක් දාගන්න. පළවෙනි එක තමයි මේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක. ඒ කියන්නේ මොකක් හරි ඕගනයිසේෂන් එකක් ස්මෝල් ස්කේල් එකකටද එන්නේ නැත්නම් මීඩියම් ස්කේල්ද ලාර්ජ් ස්කේල්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ මම කියන නිර්ණායක අනුව. පළවෙනි එක තමයි කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක. චූටි කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් නම් තියෙන. ඒ කියන්නේ බොහොම පොඩි එකක්. මේ රුපියල් 50000ක් ලක්ෂයක් වගේ එකක් නම් දාලා තියෙන්නේ. ඒක ඇවිල්ලා පොඩි ව්‍යාපාරයක්. නේ ස්මෝල් කුඩා ව්‍යාපාරයක්. සුළු පරිමාණ ව්‍යාපාරයක්. සාමාන්‍ය මට්ටමේ ප්‍රාග්ධනයක් නම් යොදලා තියෙන්නේ ඒක මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් නැත්නම් මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක්. විශාල ගණය බිලියන ගණන් මිලියන ගණන් ඉන්වෙස්ට් කරලා තියෙනවා නේ ව්‍යාපාරයට. ඒක ඇවිල්ලා ලාර්ජ් ස්කේල් මහා පරිමාණ ව්‍යාපාරය. ඊළඟට ඔය ඇවිල්ලා එකක්. මොකද්ද කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක. ඊළඟ එක තමයි number of employees. මේ ඕගනයිසේෂන් එකේ වැඩ කරන එම්ප්ලොයිස්ලා ගන්න අනුව එම්ප්ලොයිස්ලා එකනේ දෙන්නෙක් නම් ඉන්නේ. ඒක පොඩි ව්‍යාපාරයක්. සුළු පරිමාණ ව්‍යාපාරයක්. එම්ප්ලොයිස්ලා 1000ක් 2000ක් විතර ඉන්නවනේ. ඒක ඇවිල්ලා මහා පරිමාණ ව්‍යාපාර. එහෙම අපිට හරියටම කියන්න බෑ මේ ඉලක්කම මේ එම්ප්ලොයිස්ලා 1000ක් ඉන්නවනේ ඒක අනිවාර්යෙන් මහා පරිමාණ වෙන්න ඕනේ. 10ක් ඉන්නවනේ අනිවාර්යෙන් මේ සුළු පරිමාණ වෙන්න ඕනේ කියලා. මම නිකන් තේරුම් ගන්න කියන්නේ. ඒවට මේ සෙන්ට්‍රල් බැංක් එකෙන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මේ දීලා තියෙනවා. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා. නිර්ණායක ටිකක්. ඒ ඔයාලට ලොකුවට ඕනේ නැති හින්දා මම ඒවා මෙතනදි කතා කරන්න යන්නේ නැහැ. නිකන් ස්කේල් ටික මතක තියාගන්න. මේ ස්කේල් එක බෙදන්නේ මොන වගේ නිර්ණායක මතද කියලා මතක තියාගන්න ඉන්න. ඊළඟ එක තමයි වොලියුම් ඔෆ් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ මේ ඕගනයිසේෂන් එක මේ ප්‍රොඩක්ෂන් එකේ වොලියුම් එක කොච්චරද? ඒ කියන්නේ නිෂ්පාදනයේ කොච්චරක් ලොකුයිද? දැන් මොකක් හරි ව්‍යාපාරයක් සබන් කැලි 5ක් 6ක් නම් හදන්නේ. ඒක ඇවිල්ලා පොඩි ව්‍යාපාරයක්. එක ව්‍යාපාරයක් තියෙනවා. ඒක සබන් කැලි 1000ක් හදන එක දවසකට. නැත්නම් 10000ක් හදන එක දවසකට. ඒක ඇවිල්ලා මහා පරිමාණ ව්‍යාපාරයක්. වොලියුම් ඔෆ් ප්‍රොඩක්ෂන්. ඊළඟ එක රෙවෙනියු එක. ඕගනයිසේෂන් එකේ ආදායම ඉන්කම් එක කොච්චරද? ලොකු ඉන්කම් එකක් හම්බ වෙනවා නම් ඒක මහා පරිමාණ එකක්. කොහොම පොඩි ඉන්කම් එකක් හම්බ වෙනවා නම් ඒක ඇවිල්ලා සුළු පරිමාණ ව්‍යාපාරයක්. ඊළඟට පාවිච්චි කරන ටෙක්නොලොජි එක. සමහර ව්‍යාපාර තියෙනවා ඒවා ඇඩ්වාන්ස් ටෙක්නොලොජි යූස් කරනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට. සමහර ඒවා තියෙනවා අතින් කරන්නේ මැනුවලි තමයි හදන්නේ. අන්න ඒ වගේ ඒවා ඇවිල්ලා සුළු පරිමාණ ව්‍යාපාර. ඊළඟට උන්නත් අපිට තව එකක් ගන්න පුළුවන් මාකට් කවරේජ් එක. බිස්නස් ඕගනයිසේෂන් එකකින් ওই තරම් මාකට් එකක් කවර් කරනවද? සමහර ඒවා තියෙනවා ගමක ගෙවල් හැබැයි YouTube වගේ ඕගනයිසේෂන් එකක් ගත්තාම ලෝකේ පුරා ඉන්නවා කස්ටමර්ස්. එයාගේ මාකට් එක ලෝකේ පුරා තියෙනවා. නේ? අන්න ඒ වගේ එකක් ලාර්ජ් ස්කේල්. අන්න එහෙම අපිට ගන්න පුළුවන් ස්කේල් එක අනුව බිස්නස් ඕගනයිසේෂන්. ඊළඟ එක තමයි ස්ටේජ් ඔෆ් ප්‍රොඩක්ෂන්. ස්ටේජ් ඔෆ් ප්‍රොඩක්ෂන්. ප්‍රොඩක්ෂන් එකේ ඉන්න ස්ටේජ් එක අනුව ස්ටේජ් තුනක් තියෙනවා. ප්‍රයිමරි, සෙකන්ඩරි, ටෙරෂරි කියලා. ඒ කියන්නේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක. ඔක තමයි ස්ටේජ් තුන. ප්‍රාථමික මට්ටමේදී නැත්තම් ප්‍රයිමරි සෙක්ටර් එකේදී වෙන්නේ මේ ඕගනයිසේෂන් එක තමන්ගේ ප්‍රොඩක්ට් එක ඉදිරිපත් කරන්නේ ස්වභාව ධර්මයෙන් ගත්ත දෙයක්. මේ තුනම කියලා කරනකම් ඔයාලට තේරෙන්නේ නැතුවේ මම කියන එක ටුකක් අහගෙන ඉන්න. හරි මේක ටුකක් විතර කම්ප්ලීට්. ප්‍රයිමරි සෙක්ටර් එකේදී කියන්නේ නැත්නම් ප්‍රයිමරි සෙක්ටර් එකේ තියෙන ඕගනයිසේෂන් කරන්නේ එයාලගේ ප්‍රොඩක්ට් එක විදිහට එයාලා එළියට දාන්නේ ස්වභාව ධර්මයෙන් ගත්ත දෙයක්. දැන් උදාහරණයක් විදිහට දීවරයෙක් ඉන්නවා
ඒ දීවරයා තමන්ගේ බෝට්ටුව අරන් ගිහිල්ලා මුහුදෙන් මාළු අල්ලන් එනවා. එයා ඒ මාළු විකුණනවා. දැන් එයාගේ ප්‍රොඩක්ට් එක මොකද්ද? මාළුනේ. මේ මාළු ඇවිල්ලා කොහෙන් ගත්ත එකක්ද? මුහුදෙන් ගත්ත එකක්. ස්වභාව ධර්මයෙන් ගත්ත එකක්. හරිද? අන්න ඒ වගේ දේවල්. ඊළඟට තව උදාහරණයක් විදිහට ගස් කපන මිනිහෙක් ඉන්නවා. එයා කැලේට ගිහිල්ලා ගස් කපන් ඇවිල්ලා ඒ ගස් විකුණනවා. එතකොට එයාගේ ප්‍රොඩක්ට් එක මොකද්ද? අර ගස්නේ. අන්න ඒ වගේ ව්‍යාපාර වලට අපි කියනවා ප්‍රයිමරි සෙක්ටර් එකේ ව්‍යාපාර කියලා. ඊළඟට එනවා අපි සෙකන්ඩරි සෙක්ටර් එකේ ව්‍යාපාර. මේ සෙකන්ඩරි සෙක්ටර් එකේ තියෙන ව්‍යාපාර තමන්ගේ ප්‍රොඩක්ට් එක හදන්න ඉන්පුට් විදිහට යූස් කරන්නේ අර ප්‍රයිමරි සෙක්ටර් එකේ ව්‍යාපාර ප්‍රොඩක්ට් එක විදිහට එළියට දාපු ඒවා. දැන් උදාහරණයක් විදිහට අර මම කියවනේ මුලින් දීවරයෙක් ඉන්නවා. එයා මොහොතු ගිහිලා මාළු අල්ලන් එනවා කියලා. මාළු අල්ලන් ඇවිල්ලා එයාගේ ප්‍රොඩක්ට් එක විදිහට එයා මාළු විකුණනවා. අන්න ඒ මාළුකාරයාගෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මාළු මිලට අරගෙන එයා එකේ සැමන් හදලා විකුණනවා. අන්න ඒ සැමන් හදන ව්‍යාපාරය ඇවිල්ලා සෙකන්ඩරි ව්‍යාපාරයක්. එයා තමන්ගේ සැමන් නිෂ්පාදනය කරන්න ඉන්පුට් විදිහට යෙදවුම් විදිහට පාවිච්චි කරේ මොනවද? අර ප්‍රයිමරි ව්‍යාපාරයකින් ගත්ත දෙයක්. නැත්නම් ප්‍රයිමරි ව්‍යාපාරයක ප්‍රොඩක්ට් එකක්. අවුට්පුට් එකක් තමයි එයා තමන්ගේ ඉන්පුට් එක විදිහට ගත්තේ. දැන් ප්‍රයිමරි ව්‍යාපාරයේ එයාගේ ඉන්පුට් එක නැත්නම් අවුට්පුට් එක විදිහට දේවල් ගත්තේ කොහෙන්ද? ඉන්පුට් එකක් මොකක්ද එයාගේ? නේචර් එකකින් ගත්ත දේවල් ඒකේ ස්වභාව ධර්මයෙන් ගත්ත දේවල්. දැන් මෙයාගේ ඉන්පුට් එක මොකක්ද? මෙයාගේ ඉන්පුට් එක ඇවිල්ලා ප්‍රයිමරි බිස්නස් එකකින් ගත්ත දෙයක්. දැන් අර ලී කපන මේ මොකද්ද? ගස් කපන සිද්ධියම ගත්තොත් ප්‍රයිමරි සෙක්ටර් එකේ ව්‍යාපාරයක් විතර අපිට ගන්න පුළුවන්. කැලෙන් කවුරු හරි කෙනෙක් ලී කපාගෙන ගිහිල්ලා විකුණන එක. නැත්නම් ගස් කපාගෙන ගිහිල්ලා විකුණන එක. සෙකන්ඩරි සෙක්ටර් එකට ආවහම අර කපාගෙන ආපු ලී ටික පාවිච්චි කරලා ඒකේ පුටුවක් හදලා විකුණනවා. මම හිතනවා මේ ප්‍රයිමරි සෙකන්ඩරි කියන එක තේරෙන්න ඇති කියලා. එතකොට මේ ටෙරෂරි කියන එක වෙනම එකක්. මේකෙදි කරන්නේ එයා සර්විස් අපේන එක. ඒ කියන්නේ এডুকেෂන්, බැංකින්, ඉන්ෂුරන්ස්, ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔන්න ඔය වගේ දේවල්. එතකොට ඔය ඇවිල්ලා ස්ටේජ් එක නැත්නම් ස්ටේජ් ඔෆ් ප්‍රොඩක්ෂන් අනුව බිස්නස් ක්ලාසිෆයි කරන්න පුළුවන් කොහොමද කියලා. මම හිතනවා තේරෙනවා ඇති කියලා. ඊළඟ එක තමයි ලීගල් ස්ට්‍රක්චර්. ඒ කියන්නේ නෛතික ව්‍යුහය අනුව කොහොමද ව්‍යාපාර බෙදන්නේ. මේකට ඇත්තටම යූස් කරන්නේ අපි මේ නෛතික පුද්ගලභාවය කියන එක. අහලා තියෙනවද නෛතික පුද්ගලභාවය? නෛතික පුද්ගලභාවය කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට මේ පිළිගන්නවා කියන එක. නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා කියන එක තමයි නෛතික පුද්ගලභාවය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මොනවද? සමාගම් නැත්නම් කෝපරේෂන් ගත්තාම ඒවා නීතිය ඉදිරියේ මිනිහෙක් විදිහට නැත්නම් පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි සමාගමක් තියෙනවා. ඒ සමාගම නීති විරෝධී වැඩක් කරනවා. හරිද? ඒ සමාගම නීති විරෝධී වැඩක් කරනවා. ඒ කියන්නේ එයාලගේ කුණු ඔක්කොම කොයි හරි වැවකට හරි දානවා කියලා හිතන්න. ඒකට ඊට පස්සේ කවුරු හරි ගිහලා නඩු දානවා. ඒ නඩු දාද්දි නඩු දාන්නේ අර සමාගමේ නමට තමයි නඩු දාන්නේ. සමාගමේ අයිතිකාරයන්ටවත් මැනේජ්මන්ට් එකටවත් නෙවෙයි. සමාගමේ නමට තමයි නඩු දාන්නේ. ඒ කියන්නේ නීති ඉදිරියේ සමාගම මිනිහෙක් විදියට පිළිගන්නවා. දැන් මේ සමාගම ආදායම් බදු ගෙවනවා නම් ආදායම් බදු ගෙවන්නේ මේ සමාගමේ නමින්. අයිතිකාරයන්ගේවත් මැනේජ්මන්ට් එකේවත් මේ අධ්‍යක්ෂකවරුන්ගේවත් නමින් නෙවෙයි. හරිද? හැබැයි තනි ව්‍යාපාරයක් ගත්තාම මේ තනි ව්‍යාපාර වලට එහෙම බෑ. දැන් තනි ව්‍යාපාරයක් කර වගේම අපි හිතමුකෝ මොකක් හරි මේ ගංගකට හරි ඇලකට හරි තමන්ගේ තියෙන කුණු ටික ඔක්කොම දානවා කියලා. අන්න ඒ වගේ තනි ව්‍යාපාර වලට නැත්නම් සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් වලට ඒ වගේ මොන හරි වැරද්දක් හින්දා යාට නඩු දානවා නම් නඩු දාන්න වෙන්නේ ව්‍යාපාරයට නෙවෙයි ව්‍යාපාරයේ අයිතිකාරයට. හේතුව තනි ව්‍යාපාර වලට නෛතික පුද්ගලභාවයක් නැහැ. හරිද? එහෙනම් මේ ලීගල් ස්ට්‍රක්චර් එක අනුව ඕගනයිසේෂන්ස් අපි බෙදන්නේ ලීගල් පර්සනැලිටි එක උඩ. නැත්නම් නෛතික පුද්ගලභාවය අනුව සමහර ඒවාට ලීගල් පර්සනැලිටි එකක් තියෙනවා. සමහර ඒවාට ලීගල් පර්සනැලිටි එකක් නැහැ. එහෙනම් නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර, නෛතික පුද්ගලභාවයක් නැති ව්‍යාපාර විදිහට තමයි මේ ලීගල් ස්ට්‍රක්චර් එක උඩ ඕගනයිසේෂන් ක්ලාසිෆයි කරන්නේ. නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර විදිහට අපිට ගන්න පුළුවන් කෝපරේෂන් වගේ ඒවා. ඒතකොට නෛතික පුද්ගලභාවයක් නැති ඒවා විදිහට අපිට ගන්න පුළුවන් සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් නැත්නම් තනි ව්‍යාපාර වගේ ඒවා. හරිද? හරි. ඊළඟ එක තමයි ලයබිලිටි එක. ලයබිලිටි එක කියන්නේ වගකීම. වගකීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන බැඳීම් වලට ඒකේ ඉන්න අයිතිකාරයෝ කොතරම් දුරට වගකීම යුතුද කියන එක අනුව ව්‍යාපාර මේ වර්ග කරන එක තමයි මෙතෙන්දි කරන්නේ. ව්‍යාපාරයේ තියෙන වගකීම් තියෙනවනේ. ව්‍යාපාරයේ තියෙන වගකීම් අන්න ඒ වගකීම් වෙනුවෙන් ව්‍යාපාරයේ අයිතිකාරයෝ කොතරම් දුරට ඒ වගකීම් ඉටු කරන්න බැඳිලා ඉන්නවද කියන එක අනුව තමයි මෙන්න මේකෙදි මේ ව්‍යාපාර වර්ග කරන්නේ. කොටස් දෙකයි ලිමිටඩ් ලයබිලිටි එකක් තියෙන ව්‍යාපාර ඊට පස්සේ අන්ලිමිටඩ් ලයබිලිටි එකක් තියෙන ව්‍යාපාර. ලිමිටඩ් ලයබිලිටි එකක් තියෙන ව්‍යාපාර නැත්නම් සීමා සහිත වගකීමක් ඇති ව්‍යාපාර. ඊළඟ එක තමයි අසීමිත
වගකීමක් ඇති ව්‍යාපාර නැත්නම් unlimited liability එකක් කියන ව්‍යාපාර. හරිද? මම ඒක පැහැදිලි කරන්න. ඔය වගකීම කියලා කියන්නේ මම කියවනේ අර ව්‍යාපාරයේ තියෙන බැඳීම් තියෙනවනේ. අනේ බැඳීම් ගෙවන්න අයිතිකාරයෝ කොතරක් දුරට මේකට ඉන්වෝල්ව් වෙන්න ඕන කියන එක නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ව්‍යාපාරයක් වෙච්චාම ඒවා ණය ගන්න ඕනේ. මොකක් හරි ව්‍යාපාරයක් දැන් මගේ ව්‍යාපාරයක් තියෙනවා මම දැන් තනි ව්‍යාපාරයක් කරන් යනවා. මට සල්ලි වදින ඉඳලා රුපියල් ලක්ෂ 10ක ණයක් ගන්නවා. හරිද? මම දැන් තනි ව්‍යාපාරයක් කරන් යනවා. මට ව්‍යාපාරය කරන් යන සල්ලි වදින ඉඳලා මම රුපියල් ලක්ෂ 10ක ණයක් ගන්නවා. ඊට පස්සේ මම ව්‍යාපාරේ මාසයක් විතර කරන් යනකොට දැන් මට මගේ ව්‍යාපාරේ වහන්න වෙනවා. මගේ මම හිතමු කඩයක් කියලා. කඩේ හරියන්නේ නැහැ. මේ කඩේ කිසිම ලාභයක් නැහැ. මට කඩේ වහන්න වෙනවා. මං කඩේ වහපුවාම දැන් ඒත් මම ණයක් කරන් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක මට කඩේ වහලා පැත්තකට වෙලා ඉන්න බෑ. කඩේ වැහුවා කියලා නෑ මං කොහොම හරි ලක්ෂ 10 ණය ගෙවන්න ඕන. හරිද? අන්න ඒ වගේ වෙලාවට මං කියනවා මගේ ව්‍යාපාරයේ තියෙන liability එක unlimited කියලා. ඒ කියන්නේ අසීමිතයි. ව්‍යාපාරේ නැති වෙලා ගියත් ඒකේ අයිතිකාරයා ඒ ව්‍යාපාරයට අදාළ වගකීම් පියවන්න ඕන නම් ඒ වගේ ව්‍යාපාර වලට අපි කියනවා unlimited liability එකක් තියෙන ව්‍යාපාර කියලා. හරිද? වගකීම අසීමිත ව්‍යාපාර කියලා කියනවා. උදාහරණයක් විදිහට ඔය තනි ව්‍යාපාර, අවුල් ව්‍යාපාර වගේ ඒවා ගත්තාම අන්න එහෙම. ඒ වගේ වගකීම අසීමිතයි. ව්‍යාපාරේ වැහුවා කියලා නෑ. අයිතිකාරයෝ කොහොම හරි ඒ වගේ මේ අර ණය අනම්මනම් තියනවනේ ඒවා ගෙවලා දාන්න ඕන. තමන්ගේ ගෙදර දොර විකුණලා හරි පෞද්ගලික ඉඩකඩ විකුණලා හරි ඒවා ගෙවන්න ඕන. හැබැයි සමාගම් ගත්තාම, කෝපරේෂන් ගත්තාම, කම්පැනිස් ගත්තාම ඒ වගේ තියෙන liabilities නැත්නම් ඒ වගේ මොකක් හරි වගකීමක් තියෙනවා නම් ඒ වගකීම සීමා සහිතයි. ලිමිටඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වගකීම සීමිත වෙනවා අයිතිකාරයෝ නැත්නම් කොටස්කාරයෝ මිලට ගත්ත කොටස් වල වටිනාකමට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම ABC කියන කම්පැනි එකේ කොටස් මිලට අරන් තියෙනවා රුපියල් ලක්ෂයක් දාලා. හරිද? ආ රුපියල් ලක්ෂයක් දාලා නැත්නම් රුපියල් ලක්ෂයක කොටස් මිලට අරන් තියෙනවා ABC කියන කම්පැනි එකේ. දැන් මේ ABC කියන කම්පැනි එක රුපියල් මිලියන 200ක ණයක් අරන් තියෙනවා. මේ කම්පැනි එක බංකොලොත් වෙලා දැන් මේ කම්පැනි එක මොකක් හරි හේතුවක් හින්දා වහන්න වෙනවා. හරිද? දැන් මම ඒකේ අයිතිකාරයෙන්නේ කොටස්කාරයෙක්නේ මම ඉතලා කිව්වා කම්පැනි එක කොටස් මිලට ගත්තොත් එහෙම ඒකේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා කියලා. හරිද? දැන් මම ඒකේ අයිතිකාරයෙක්. හරියට අර තනි ව්‍යාපාරයේ අයිතිකාරයා වගේමයි තමයි මේ අයිතිකාරයා. හරිද? දැන් තනි ව්‍යාපාරේ නම් මොකද උනේ? ව්‍යාපාරේ වැහුවා කියලා නෑ අයිතිකාරයා තමන්ගේ ඉඩකඩ විකුණලා හරි අර ණය ගෙවන්න උනා. හැබැයි මේ කෝපරේෂන් එකට එනකොට නැත්නම් සමාගම් වලට එනකොට වෙනස්. සමාගම් වලට වෙනකොට ඒ කොටස්කාරයෝ නැත්නම් අයිතිකාරයෝ ඒ වගේ වගකීම් වලට නැත්නම් ණය වලට ගෙවන්න ඕන තමන් මිලට ගත්ත කොටස් වල වටිනාකමට විතරයි. දැන් මම රුපියල් ලක්ෂයක මේ කොටස්නේ මිලට ගත්තේ. එහෙනම් අර ණය වෙනුවෙන් මම රුපියල් ලක්ෂයයි ගෙවන්නේ. මම රුපියල් ලක්ෂයක් ගෙවුවා එතනින් එහාට ආයෙ මට ගෙවන්න බෑ. ණය කොච්චර තිබ්බත් ආයෙ මම එතනින් එහාට සල්ලි ගෙවන්නේ නැහැ. මගේ ඉඩ කඩම විකුණලා එහෙම මම ගෙවන්න ඕනේ නැහැ. හරිද? මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. හරි. ඊළඟ එක තමයි ටෙක්නොලොජි එක. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේම භාවිතා කරන තාක්ෂණය අනුව. සමහර ව්‍යාපාර තියෙනවා ඒවා මැනුවල් තමයි කරන් යන්නේ. සමහර ඒවා තියෙනවා මැනුවල් කරන් යනවා තව ටෙක්නොලොජි එකක් යූස් කරගෙන යනවා. ඒ කියන්නේ මැෂින් යූස් කරනවා ඒකත් එක්කම මැනුවල් උත් කරන් යනවා. සමහර ඒවා තියෙනවා තනිකරම ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් කරගෙන යන ඒවා. හරිද? ඒවන්න ලොකුවට අර නිශ්චිත මේ මෙහෙමයි බේස් එක කියලා නෑ. ඒවා අපිට හිතලා ලියන්න පුළුවන් ඒවා. ඊළඟ එක තමයි මාකට් එක. ව්‍යාපාර වල තියෙන මාකට් එක අනුව නැත්නම් ව්‍යාපාර තමන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියන එක. සමහර එකක් තමයි කන්සියුමර් ඇන්ඩ් කැපිටල් මාකට්. ඒ කියන්නේ අපිට මේ එක පදනමක් තමයි ව්‍යාපාර මාකට් එක අනුව ක්ලාසිෆයි කරන්න පුළුවන්. සමහර ව්‍යාපාර තියෙනවා එයාලා පාරිභෝගිකයෝ වෙනුවෙන් තමයි නැත්නම් අවසාන පරිභෝජනය වෙනුවෙන් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. ඒවට අපි කියනවා කන්සියුමර් මාකට් එකට භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර කියලා. උදාහරණයක් විදිහට දැන් සබන් හදන ව්‍යාපාරයක් ගත්තාම එයාලා සබන් හදන්නේ පාරිභෝගිකයන්ට සබන් ගාලා ඒ සබන් කෑල්ල පරිභෝජනය කරන්නේ. හැබැයි කැපිටල් මාකට් එක ගත්තාම නැත්නම් ප්‍රාග්ධන මේ මාකට් එකට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් ගත්තාම එයාලා ඒ තමන්ගේ ප්‍රොඩක්ෂන් එක කරන්නේ තව ව්‍යාපාරිකයෙක් වෙනුවෙන්. තව බිස්නස් එකක් වෙනුවෙන්. ඒ කියන්නේ එයාලාගේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා වෙන ව්‍යාපාරයක් තව ප්‍රොඩක්ට් එකක් හදනවා. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා එයාලා මේ මහන මැෂින් හදනවා. එතකොට එයාලගේ මාකට් එක ඇවිල්ලා මේ මොකද්ද? ඇඟලුම් කර්මාන්ත නැත්තම් මේ රෙදි මහලා විකුණන කඩේකට තමයි එයාලා මැෂින් එක විකුණන්නේ. එතකොට එයාලා විකුණන්නේ අර කලින් වගේ මේ පරිභෝජනය කරන්න නෙවෙයි. ඒ ප්‍රොඩක්ට් එකකින් තව ප්‍රොඩක්ට් එකක් හදන්න තමයි එයාලා ඒක හදන්නේ.
ඊළඟ එක ඇවිල්ලා local and international market. local and international market. local and international market එක කියලා ගත්තා. ඒ කියන්නේ සමහර ව්‍යාපාර තියෙනවා local market එකට තමයි තමන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. පාරිභෝගිකයෝ ඉන්නේ තමන්ගේ රටේ. ඒ කියන්නේ ලංකාව ඇතුළත විතරයි. සමහර ඒවා තියෙනවා internationally මේ තමන්ගේ භාණ්ඩ හා සේවා යවනවා. රට යවනවා globally. මේ වෙන රටවල් වලටත් තමන්ගේ භාණ්ඩ හා සේවා යවන ව්‍යාපාර. එතකොට ඕක තමයි ඔය basis පදනම් කරගෙන business organization classify කරන්න පුළුවන් ක්‍රමය.